මට කියන්න කරුණු කාරණා ගොඩක් තියෙනවා. ඉතින් වෙලාව මදි නිසා අපේ පක්ෂයේ කවුරුවක් මෙතන ඇත්තෙත් නෑ. මන් දන්නේ නෑ හිටියනම් අපිට කාලය ලබා ගන්න පුළුවන් විපක්ෂයෙන් දෙන ඔබතුමියට බලතල තියෙනවද කාලය ලබා දෙන්න? නෑ නේද? මට බලතරයක් නෑ මේ විපක්ෂ සංවිධායකතුමාට ඒක ලබා දෙන්න ඕනේ. අපේ සභානායකතුමා හිටියනම් මට තව පොඩ්ඩක් කියන්න විනාඩියක් මට පුළුවන් දෙන්න. දැන් මම දැක්ක මේ පැත්තෙම සභානායකතුමා මට ඉල්ලීමක් කරා විනාඩියක් ගන්න ඔබතුමා. ගමනාගමන සම්බන්ධයෙන් මට මගේ තියෙන නිපුණතාවය මගේ තියෙන දක්ෂතාවය ආයෝජනය කරන්න කියලා. මම ඒකට එකහලා කැමති වුණා. මම කිව්වා මට වාහන එපා. පඩි එපා. මගේ කණ්ඩායමක් එක ඇතුළට ගිහිල්ලා කළුතර දිස්ත්‍රික්කෙ මේක පටන් ගන්න දෙන්න කියලා. හැබැයි එතුමා ඊටාම අවංකව ඒ යෝජනාව කරාට අද වෙනකන් ආණ්ඩු පක්ෂයට කියනවා ඔබතුමාලගේ අනුමැතිය ලැබිලා නැතුව ඇති නැත්නම් ජනාධිපතිතුමාගේ අභිමතය ලැබිලා නැතුව ඇති ඒ නිසා නිස්සද්දයි ඇමතුමා. අද හිටියානම් හොඳයි බිමල් රත්නායක ඇමතුමා. මට ඕන මේක ප්‍රසිද්ධිය දැනගන්න. මේකට මං කොහොමද ඉස්සරහට යන මිනිහා. මගේ ව්‍යාපාර කටයුතු ඉතාලෙන් කරනවා. මං හැදුවේ සත්භාවයෙන්ම මේකට උදව් කරන්න. මොකද දූෂණ වංචාව ඒවා ගිය තරක් තමයි ගමනාගමන මණ්ඩලය. මම එදත් කිව්වා පාර්ලිමේන්තුවේ බස් 2500ක් ගත්තා ලක්ෂ 25ක් වැඩියෙන් දීලා. මං ඒ වුණු බස් 50ක් විතර ගත්තා එකම කාලේ. ගෞතම් අපේ දැන් ඉන්නෙත් ගෞතම්ම තමයි. ගෞතම් මහත්තයා. එයා තමයි අශෝක ලේන් කම්පැනි ලොක්කා. එයා ෆයිල් එක අරන් දුන්නා. දූෂණ මර්ධනය ඔන්න හොයන්න තැන්. මේක උදව්වක් නෙමෙයිද? මේ විය යුතු දේවල්. නිසා තව ගොඩක් තියෙනවා මට කියන්න. කියාගන්න බෑ වෙලාව මදි නිසා. බැඳුම් කරේ ගැන මට කියන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා මට වෙලාව දුන්නොත් කියන්නම් එහෙම නැතුනොත් එම් වෙන දවසක හරි බලන්නම්. නලින් ජයතිස්ස අපේ ඇමතුමා ඉස්සරහා මට කියන්න පුළුවන්. ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් ලැබිලා තියෙනවා. එහෙනම් හොඳයි. බොහොම ස්තුතියි. මම කියනවා බැඳුම් කරේ ගැන වගකීමෙන් කියනවා. අපේ අර අහිංසක ග්‍රාම සේවක මහත්තයාව අපේ මෛත්‍රීපාල සිරිසේනට බලයට ගෙනාවේ අපි. අපි බලයට ගේන්න අපිට අපේ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රී අගමැතිතුමා එහෙම නැත්නම් හිටපු ජනාධිපතිතුමා අපිට මුදල් දුන්නා. මුදල් දුන්න එක කොන්දේසියක් මත සිරකොතේ මුදල් පිරලා තිබුණා. මම ඒක කිව්වා කියලා අපේ නලින් ජයසිස්ස අපේ දරු ඇමති සහෝදරයා මතකම වේදිකාවේදී කිව්වා මෙන්න ජගත් විතාන මෙහෙම කිව්වා කියලා. අදත් මම පාර්ලිමේන්තුව ඇතුලේ මෙහෙම කියනවා. ඒ සල්ලි දුන්නේ කොන්දේසිය තමයි. අර්ජුන මහේන්ද්‍රන්ව මහා බැංකුව අධිපති කරනවා කියන කොන්දේසියට එකඟ වෙලා දුන්නේ. ඒ කොන්දේසි ඉෂ්ට කරේ නැද්ද? ඊට පස්සේ අපිට දුන්න මුදල් ටික ඩබල් ට්‍රිපල් කරලා ගත්තා මේ මිනිස්සයා. අරගෙන අදත් නැහැ. ඇයි මාව කැඳවන්නේ නැත්තේ? ඇයි මගෙන් අහන්නේ නැත්තේ? මං ඕවා දෙන්න සූදානම් වෙලා තමයි මැතිවරණට ඉස්සෙල්ලා වේදිකාවේ මේවා කිව්වා. මාව හංවඩු ගැහුවා අපේ නලින් ජයසිංහ සහෝදරයා. අපේ ඉස්කෝලේ එකට ඉගෙන ගත්තේ අය මේ කිව්වා ජගත් මේ ජගත් නෙමේ සම්බන්ධ. එහෙම සංවිධායකවරු ඔක්කොටම ඒ කාලේ මුදල් ලැබුවා. මම ඒක සංවිධායකවරු ඉන්න තැන කිව්වා. මේක ගත්තේ නැති කවුරුද අත උස්සන්න. කෙනෙක්වත් අත ඉස්සුවේ නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා අපිට පුළුවන් මේ ඔප්පු කරන්න කියන ඒවා. ඒ නිසා බැඳුම් කරේ ගැන ලොකුම හොරකම. ඇයි හොයන්නේ නැත්තේ? ඇයි ඔය ගත්තාන කොට ගන්න නැත්තේ? ඇයි අපි සාකි ගන්න නැත්තේ? ඒක එදා සතාසියම් සල්ලි ගෙනාවේ අපිට. මේ වගකීමෙන් කියන දේවල්. කාලේ ඉවර අවසන්. එහෙම නැති අපිට කරන්න දැන තව තියෙනවා කියන්න. එහෙමනම් මොකක් හරි කමිටුවක් තියෙනවා නම් එහෙම නැත්නම් පරීක්ෂණයක් සිද්ධ කරනවා නම් මාව ගෙන්නන්න. අවංකවම හොරකමට විරුද්ධයි, දූෂණයට විරුද්ධයි, මේ වගේ අත්නෝමතික ක්‍රියාවලට විරුද්ධයි. නිලධාරීන් සහ දේශපාලකයෝ එකතු වෙලා තමයි මේ වැඩේ කරේ. ඒක තමයි මේ රටට මේ කාලකන්ණි තත්ත්වය ඇති වුණේ. ඒකට වගේ යුතු සියල්ලටම පක්ෂපාත ભેදයෙන් තොරව දඩුවම් කළ යුතුයි කියන තැන විතරක් නෙමෙයි ඒවා ආපසු ගත යුතුයි කියන තැනත් මම ඉන්නවා. මම ඒකට ඔබතුමාලාගේ මේ දූෂණ විරෝධී පරණ අධ්‍යක්ෂ මුස්සලා සහාය දෙනවා. බොහොම ස්තුතියි.